අපි සාමාන්‍යයෙන් A level වලට සබ්ජෙක්ට් ස්කීම් එකක් සහ විෂයක් තෝරගද්දී මේ කාල සීමාව තුළ විෂයන් සහ සබ්ජෙක්ට් ස්කීම් තෝරගත යුත්තේ Tamanට ඊටම පහසුවෙන් ඊටා ඉක්මනින් කම්ප්ලීට් කරගෙන හොඳ රිසර්ච් එකක් අරගෙන ඉක්මනින් A level වලින් අනාගත අරමුණට යාමට හැකි සබ්ජෙක්ට් ස්කීම් එකක් හෝ විෂයක්. ඒතර සමහර ළමයි අපි දැකලා තියෙනවා ආර්ට්ස් වල තියෙන ලේසි බව නොතකා වෙන අමාරු සංකීර්ණ සබ්ජෙක්ට් තෝරන්න ගිහිල්ලා ඒවා කරගන්න බැරුව ඇනගෙන සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරලා ඒත් කරගන්න බැරුව දෙමව්පියන්ගේ සල්ලි වියදම් කළ වෙලාවකට අන්තිමේට A level විභාගයේ ඵල රහිතම රිසර්ච් එකක් ගන්න. වැඩක්ම නැති රිසර්ච් එක. ඒ කියන්නේ දැන් මෙහෙමයි වෙන සබ්ජෙක්ට් ස්කීම් එකක් කරන්න හැකියාව තියෙන එක එකට ගිහිල්ලා ඒකෙන් කරගෙන ගොඩ යන එක වෙනම කතාවක්. හැබැයි දන්නේ නැති මගුලක් කරන්න ගිහිල්ලා දුර්වලතාවක් සහිත මට්ටමකින් ඒ විෂයට මොහොන දීලා ෆේල් වෙවි අම්මලා තාත්තලාගේ සල්ලි වියදම් කර ඊළඟ ෂයි එකට ගිහිල්ලා ඒකෙත් ෆේල් වෙවි ඉස්සරහට යන එක කාලකන්නිකම. ඒතර ඒ ළමයිගේ වයසත් යනවා එක පැත්තකින් බලපුවාම දෙමව්පියන්ගේ මුදලුත් වියදම් වෙනවා. ඒ ළමයිට තියෙන ඉස්සරහට තියෙන අරමුණුත් නැති වෙනවා. දැන් ආර්ට්ස් වල තියෙන විශේෂත්වය තමයි ආර්ට්ස් සබ්ජෙක්ට් ධාරාව ළමෙක් හරියට පිළිවෙලට කරගන්න ගත්තොත් මේක පහසුවෙන් කවර් කරගන්න පුළුවන්. තේරෙනවද? පහසුවෙන් මේක කවර් කරගන්න පුළුවන්. මං කියන්නේ මේක ලේසි ඔක්කොම එවුන් කරලා කැම්පස් යනවා කියලා. නමුත් වෙන විෂය ධාරාත් එක්ක බලපුවාම මේක පහසුවෙන් කවර් කරගන්න පුළුවන්. ඒක එකක්. දෙක ඒ ආර්ට්ස් වල විවිධ විෂයන් තියෙනවනේ. ඒ විෂය ධාරාවකිනුත් සිංහල කියන්නේ පහසුවෙන්ම කවර් කරන්න පුළුවන් විෂය. දැන් ආර්ට්ස් කරන්න ආවත් සමහර ළමයි සිංහල එහෙම කරන්නේ නැතුව අතාරින්න පුළුවන්. සමහර කට්ටිය කියන්න පුළුවන් අයියෝ මේ සිංහල සබ්ජෙක්ට් එක වැඩක් නැහැ වෙන එකක් කරොත් හොඳයි වෙන භාෂාවක් කරොත් හොඳයි කියලා හිතන්න පුළුවන්. නමුත් ඉතින් නොදන්න මගුල් කරන්න ගිහිල්ලා අන්තිමේට ඕක අපේ ක්ලාස් වලට එනවා දැන් ළමයි. එක්කෝ ෆේල් වෙලා නැත්නම් සබ්ජෙක්ට් අතහැරලා අපේ ක්ලාස් වලට ඇවිල්ලා කියනවා සර් මං කලින් සැරේ මේක කරේ ඒක මට කරගන්න බෑ මං අතහැරියා සර් දැන් මේක මෙහෙම කරනවා කියලා කරනවා. ඒතර ගොඩක් ළමයිට එක්කෝ ටයිම් පාස් වෙලා නැත්නම් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි තමයි අපි ළඟට එන්නේ. ඉතින් බලන්න අර ගෝංකම කියලා කියන්නේ මුල පටන් ගන්න තැන හරියටම ලේසි එකක් කරගෙන ගියා නම් ඉස්සරහට ඉතා ඉක්මනින් තමන්ගේ ප්‍රතිඵල ඔස්සේ තමන්ගේ අරමුණු වලට යන්න පුළුවන්. ඒතර දැන් ආර්ට්ස් වල ලේසිම විෂයක් විදිහට සිංහල කරන්න. ඊළඟට තව එකක් දී තියෙනවා. දැන් මම ඇයි ආර්ට්ස් කරන්න බය වෙන්න එපා සිංහල කරන්න කිව්වේ නිරන්තරයෙන් කියන්නේ. සිංහල විෂය කරපුවාම ළමයි ඒක කරන එක A level ආර්ට්ස් කරන ළමයාට පට්ට වාසි. පට්ට ලේසි. ඒක තේරුම් ගන්නෑ ගොඩක් කට්ටිය. එතකොට මේක අමාරු විෂයක් නෙවෙයි. මේක හරි ගුරුවරයෙක් යටතේ ප්‍රගුණ කරගත්තොත් ඉතා ඉක්මනින් පහසුවෙන් ගොඩ දා ගන්න පුළුවන් විෂයක්. මම ඔබට වුණත් කියන්නේ මේ සම්බන්ධයෙන් මේ විෂය කවුරු හරි මවලා තියෙනවා නම් භූතයෙක් නිකන් යෝධයෙක් වගේ බොරු බීතිකාවක් ඔළුවෙන් අතර ගන්න. මේක මාර ලේසි විෂයක් හරි ගුරුවරයෙක් ඉන්නවනේ. හරිද? එතකොට මේ විෂය තුළ තියෙන විශේෂත්වය තමයි ආර්ට්ස් සබ්ජෙක්ට් වල වැඩිපුරම ලංකාවේ ඉන්න ළමයි කරන භාෂා විෂය තමයි සිංහල. ඒ වගේම අනිත් පැත්තෙන් ආර්ට්ස් වල සාමාන්‍යයෙන් අපි ගත්තාම සබ්ජෙක්ට් වල වැඩිපුරම ඒ තියෙන්නේ මේ විෂයට. වැඩිපුරම සාධාරණ විෂය වැඩිපුරම ඒ තියෙන විෂය. අනිත් කිසිම විෂයක් මේකේ තියෙන ඒ ප්‍රමාණයට වඩා ඉස්සරහට ගිහිල්ලා නැහැ. ඒතකොට ළමයි ඒ ගන්න ඇයි මේ විෂය පහසුවෙන් කවර් කරලා ගොඩක් දාගන්න පුළුවන් නිසා. ඊළඟට තව දෙයක් තියෙනවා මේ විෂය තමයි හරිද අඩුවෙන්ම ෆේල් වෙන විෂය. සමහර ආර්ට්ස් වල වුණත් විෂයන් තියෙනවා බුරුතු පිටින් සමහර ළමයි ෆේල් වෙනවා. තේරෙනවද? ආර්ට්ස් වල තියෙන විෂයන් හැම එකක්ම අපි කියන්නේ මේ ළමයි පාස් වෙනවා කියලා. ඒ වගේ හරි තෝර ගැනීමක් කරේ නැත්නම් තමන්ගේ දැනුම් ප්‍රමාණයට අදාළ විෂයන් තේරුනේ නැත්නම් ෆේල් වෙනවා. බුරුතු පිටින් ෆේල් වෙනවා. එහෙම සබ්ජෙක්ට් තියෙනවා. ඊළඟට සමහර සබ්ජෙක්ට් තියෙනවා කොච්චර ළමයා මහන්සි වුණත් උත්සාහ කරත් රිසර්ච් එකක් ගන්න යද්දී යාට එක්ක හම්බෙන්නේ C එකක් S එකක්. ඒතර ඒකෙන් කැම්පස් එකේම යන්න අමාරුයි. නමුත් සිංහල වලට ළමයා පොඩි උත්සාහයක් දාලා චූටි වේට් එකක් දාලා ගේම් එක ගැහුවොත් යාට පහසුවෙන් යන්න පුළුවන්. ඊළඟට පහුගිය අවුරුදු 5 තුල කැම්පස් ගිහපු ළමයි බලපුවාම ආර්ට්ස් වලින් වැඩිපුරම ප්‍රමාණයක් කැම්පස් ගිහිල්ලා තියෙන්නේ සිංහල විෂය හදාරපු ළමයි. ඒතකොට මේක පට්ටම වැදගත්. විද්‍යාපීඨ වලට යන්න වැදගත්. ලෝ ෆැකල්ටි එකට යද්දී භාෂාව විෂයක් විතර සිංහල කරලා තිබීම වැදගත් වෙනවා. ඊට පස්සේ ලෝ ෆැකල්ටි යන්න බැරි වුණොත් ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියද්දී මේ විෂය පට්ට විදිහට වැදගත් වෙනවා.
ඊට පස්සේ මේ විෂයෙන් තමයි ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකේ සමහර පාර්ට් එන්නේ. පේපර් එකේ සිංහල කියලා වෙනම පාර්ට් එකක් එනවා. ඊට පස්සේ කවදා හරි දවසක ඔයා උපාධියක් කරගෙන දිසාපති කෙනෙක් වෙන්න උත්සාහ කරද්දි, ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙන්න උත්සාහ කරද්දි ඒ වගේ විභාගවල තනිකර සිංහල තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය පරිපාලන සේවයේ විභාගයේ වගේම තව පොඩි රාජ්‍ය සේවය සඳහා යන එක්සෑම් වල සිංහල තියෙනවා. ඒතර මේ විෂය පට්ට වැදගත්. ඒ නිසා මම කියන එක දෙයක් මේ විෂය කරද්දී ඔබට තියෙන එකම දේ තමයි සැහැල්ලුව තමයි මේක පාඩම් නොකරත් අහගෙන ඉඳලා ඒ අහගෙන හිටපු දැනුමෙන් ගොඩ දාන්න පුළුවන් විෂය.